හායි යාළුවනේ. අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ජීවිතේ ගොඩාක් දේවල් ගොඩාක් මිනිස්සුන්ට ලේසියෙන් හම්බ වෙන්නේ නෑනේ. Tamanට ඕනේ දේවල් ලබා ගන්න සටන් කරන්නම වෙනවා. පොඩි කාලේ නම් අපි අභියෝග වලට බය දුක් වෙනවා, බය වෙනවා. ඒත් ඉතින් දැන් එහෙම බෑනේ. හැම දවසක්ම අභියෝගයක් විදියට බාර අරගෙන ඉස්සරහට යන්න විතරයි දැන් අපිට පුළුවන්. හොඳම දේ තමයි ලෝකෙ කොච්චර කලබල වුණත් තමන් මානසිකව සංසුන් වෙලා අභියෝග වලට මුහුණ දෙන්න ඕන. ඒ වගේම වටේ පිටේ තියෙන ඔක්කොම ප්‍රශ්න ඇඟට ඔළුවට නොගෙන ඉන්න පුළුවන් එතකොට. තමන්ව සංසුන් කරගන්නේ කොහොමද? ඒවට තියෙන ක්‍රම මොනවද? අපි ඒකත් පොඩ්ඩක් බලමු. පළවෙනි එක තමයි ගැඹුරු හුස්මක් ගැනීම. මේකෙදී මොළයට සංසුන් වෙන්න කියන සංනිවේදනය ගෙනියන්න පුළුවන් වෙනවා. ලොකු හුස්මක් අරගෙන තමන්ට පුළුවන් තමන්ව සංසුන් කරගන්න එතකොට. දෙවෙනි එක තමයි සංවේදාත්මකව ලිවීම. ඒ කියන්නේ ඔයා හිතන දේවල් ලියන්න. එතකොට හිතේ බර අඩු වෙනවා. තුන්වෙනි එක තමයි සංගීතයන්ට සවන් දීම. මේකෙදි සංසුන් වීමට උදව් වෙන සංගීතයන් විතරක් අහන්න වග බලා ගන්න ඕනේ ඉතින්. ඊළඟ කාරණාව තමයි භාවනා කරන එක. මේකෙන් තමන්ව සංසුන් කරගන්න හොඳටම පුළුවන් ක්‍රමයක් විදිහට භාවනා කරන එක දක්වන්න පුළුවන්. ඊළඟ එක තමයි සංවාදයක නිරත වීම. තමන්ට කම්ෆර්ටබල් කියලා හිතන මිනිස්සෙක් එක්ක කතා කරන්න. එතකොටත් තමන්ව සංසුන් කරගන්න පුළුවන්. තමන්ව සංසුන් කරගන්න පුළුවන් ඊළඟ හොඳම ක්‍රමය තමයි සබාදහමත් එක්ක දවසේ වැඩි කාලයක් ගත කරන්න. එතකොට ඔයාට හිතා ගන්නවත් බැරි විදිහට තමන්ව නිවෙනවා, සංසුන් වෙනවා. අන්තිම කාරණාව තමයි යෝගා. යෝගා අභ්‍යාස කිරීම. මිනිත්තු 5-10ක් හරි කමක් නැහැ. තමන් සංසුන් කර ගැනීමට හොඳ ක්‍රමයක් මේක. ජීවිතේ අපිට ලැබෙන කාලය බොහොම වටිනවනේ. ඒක පීඩනයක් ඔළුව ඇතුලේ තියාගෙන නාස්ති කරගන්න එපා. ජීවිතේ විනෝදයෙන් සැහැල්ලුවෙන් දවස ගෙවමු. එහෙනම් තවත් දවසක හම්බ වෙනකන් අදට නිහින් ඉන්න. වීඩියෝ එක වටිනවා නම් subscribe කරන් යන්න.